ඔබ 10 වසරේද? එහෙමත් නැත්නම් 11 වසරේද? සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න ලහි ලෑස්ති වෙන්නේද හදන්නේ? හරි. විභාගයට ලියන්න ලෑස්ති වෙන්නකෝ. සාමාන්‍ය පෙළ විභාගයේ ඔබට තියෙන විෂයක් ඉතිහාසයේ විෂය. ඔබ සූදානම්ද? කොච්චර පාඩම් කරත් ඉතිහාසයේ විෂයට ලැබෙන ප්‍රශ්න පත්‍රය මොන වගේද කියලා දන්නේ නැත්නම් ඔබ වැඩක් නැහැ. ඔබ රෑ වෙනකන් එළි වෙනකන් පාඩම් කරත් පන්ති ගියත් පේපරේ මොන වගේ ආකෘතියකින්ද එන්නේ කියන එක ඔබ දැනගත යුතුමයි දයාබර දුවේ පුතේ. මේ කතාවේ හින්දා සාමාන්‍ය පෙළ විභාගයට ලෑස්ති වෙන දුවේ පුතේ ඔයාට හොඳින් අහගෙන ඉන්න විභාග ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මොන විදිහටද කියන එක. ඔබට සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලැබෙන ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ 10 වසර විෂය නිර්දේශයෙන් සහ 11 වසර විෂය නිර්දේශයෙන්. එතනින් වැඩි බරක් තියන්නේ 10 වසර විෂය නිර්දේශයට. ඔබ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දුවෙක් පුතෙක් නම් අනිවාර්යෙන් 10 වසරේ ඉඳලම සූදානම් විය යුතුයි. හරි. අපි දැන් බලමු පේපරේ ආකෘතිය මොන වගේද කියලා. ඔබට දයාබර දුවේ පුතේ ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පළවෙනි පත්‍රය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ඔබට ලැබෙන්නේ. ඔබට සම්පූර්ණයෙන්ම තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න 40කට ඉරිගහන්න. ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ සෑම ප්‍රශ්නයකටම උත්තර 4ක් තියෙනවා. එතනින් වඩාත් නිවැරදි පිළිතුර ඔබ තෝරන්න ඕනේ. ප්‍රශ්න 40ට ලකුණු 80ක් හම්බ වෙනවා. ඒ සඳහා කාලය පැය එකයි. ඔන්න ඔබේ පළවෙනි පත්‍රයේ කතාව මං පැහැදිලි කරලා ඉවරයි. දැන් තමයි සංකීර්ණ පැහැදිලි කිරීමට යන්න වෙන්නේ. දෙවෙනි පත්‍රය සඳහා ඔබට පැය 3ක කාලයක් හම්බ වෙනවා. හැබැයි පොඩි chance එකකුත් තියෙනවා. ඒ තමයි ඔබට අමතර කියවීම සඳහා මිනිත්තු 10ක කාලයක් වෙන් කරලා දීලා තියෙනවා. මිනිත්තු 10ක කාලයක් තියෙනවා කියලා පේපරේ අතට ගත්ත ගමන් පිස්සුවෙන් වගේ උත්තර ලියාගෙන යන්න ලෑස්ති වෙන්න එපා. ප්‍රශ්න පත්‍රය ලැබුණට පස්සේ ඔබ මේ මිනිත්තු 10 යොදා ගන්න ඕනේ මුළු ප්‍රශ්න පත්‍රයෙන් පිළිවෙලකට කියවගෙන යන්න. කියවගෙන යද්දී ඔබට තියෙනවා තෝරන්න ප්‍රශ්න ටිකක්. මම මේකට උත්තර ලියනවා, මේකට උත්තර ලියනවා. මේ දෙකෙන් කෝකටද මම උත්තර ලියන්නේ? අන්න ඒ තීරණය ගන්නයි ඔබට අමතර විනාඩි 10ක් කාලයක් දෙන්නේ. පැය 3ට අමතරව විනාඩි 10ක් ඔබට ලැබෙනවා. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔබට ලියන්න ලැබෙනවා ප්‍රශ්න 9කට උත්තර. මේ ප්‍රශ්න 9ටම උත්තර ලියන්න ඕනේද? අයියෝ නෑ. මේ ප්‍රශ්න 9 විභාග දෙපාර්තමේන්තුව කොටස් 3කට කඩලා දෙන්නේ. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස. අපි ඉස්සෙල්ලම බලමු පළවෙනි කොටස. දරුවනේ පළවෙනි කොටස සඳහා පළවෙනි ප්‍රශ්නය වෙන් කරලා තියෙනවා. මේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඔබ ඒකට අනිවාර්යෙන් උත්තර ලියන්න ඕනේ. ඒ සඳහා ඔබට වෙන් කරනවා ලකුණු 30ක්. මේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයට මොනවද ඇතුළත් වෙන්නේ? සිතියම් අභ්‍යාස 2. ලංකාවේ ස්ථාන 12ක් ලකුණු කරන්න තියෙනවා. ලෝක සිතියම් කොටසේ ස්ථාන 6ක් ලකුණු කරන්න තියෙනවා. සිතියම් ලකුණු කිරීම සඳහා ඔබට ලකුණු 18ක් ලැබෙනවා. ඔන්න පළවෙනි කොටසට ලකුණු 30ක් කිව්වනේ. 30න් 18ක්ම වෙන් කරන්නේ මොනවටද? සිතියම් ලකුණු කිරීමට. ඊට පස්සේ ඔබට තියෙනවා කෙටි ප්‍රශ්න 4කට කෙටි උත්තර ලියන්න. කෙටි ප්‍රශ්න 4කට කෙටි උත්තර 4 හරියට ලිව්වහම ඔබට හම්බ වෙනවා ලකුණු 4ක්. ඊට පස්සේ ඔබට තිබෙනවා 10 11 විෂය නිර්දේශයේ පින්තූර ඇසුරෙන් අහපු ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න. පින්තූර දෙකක් තියෙනවා. එක පින්තූරයකට කෙටි ප්‍රශ්න 4ක් තියෙනවා. පින්තූර දෙකට කෙටි ප්‍රශ්න 8යි. ඒ සඳහා ඔබට ලකුණු 8ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මම ඔබට කිව්වනේ පළවෙනි කොටසට ලකුණු 30ක් හම්බ වෙනවා කියලා. දැන් බලන්න ඒ 30 හැදෙන විදිය. සිතියම් ලකුණු කිරීමට ලකුණු 18යි, කෙටි ප්‍රශ්න 4ට ලකුණු 4යි, පින්තූර හඳුනා ගැනීමට ලකුණු 8යි, ඔක්කොම ලකුණු 30යි. ඔන්න පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයට ලකුණු ලැබුණු විදිය. දැන් අපි එන යම් දෙවෙනි කොටසට. දෙවෙනි කොටසට ඔබට තියෙනවා අංක 2 ඉඳලා අංක 7 වෙනකන් ප්‍රශ්න 6ක්. 2 3 4 5 6 7 7 වෙනකන් ඔබට තියෙනවා ප්‍රශ්න 6ක්. මේ ප්‍රශ්න 6න් ඔබ 4ක් තෝරා ගත යුතුයි. දෙකක් අතාරින්න පුළුවන්. ඒ ප්‍රශ්න 6 සකස් වෙද්දී 10 වසර විෂය නිර්දේශයෙන් ප්‍රශ්න සහ 11 වසර විෂය නිර්දේශයෙන් ප්‍රශ්න තියෙනවා. හැබැයි වැඩිපුර ප්‍රශ්න තියෙන්නේ 10 වසර විෂය නිර්දේශයෙන්. එතන සෑම ප්‍රශ්නයකටම ලකුණු 18ක් හම්බ වෙනවා. ප්‍රශ්න 4ට 18 ඒවා ඔබ 4ක් උපයා ගන්න ඕනේ ලකුණු 72යි. ඔන්න දෙවෙනි කොටස ගැන මම ඔයාලත් එක්ක කතා කරා. දැන් අපි යන් දෙවෙනි පත්‍රයේ තුන්වෙනි කොටස ගැන කතා කරන්න. තුන්වෙනි කොටස සඳහා ඔබට ප්‍රශ්න දෙකක් ලැබෙනවා. 8 වෙනි ප්‍රශ්නය
9වෙනි ප්‍රශ්නය. 8වෙනි ප්‍රශ්නයනුයි 9වෙනි ප්‍රශ්නයනුයි ඔබ තෝරගන්න ඕනි එකකට උත්තර ලියන්න. ඒ ප්‍රශ්න සකස් වෙනවා 10 වසර පුනරුදේ පාඩම ඇසුරු කරගෙන. ඒ වගේම 11 වසර කාර්මික විප්ලවයේ පාඩම, ලෝක යුද්ධ පාඩම, ලෝකේ කැපී පෙනෙන විප්ලව කියන පාඩම් 3. 11 වසරේ පාඩම් 3ක් සහ 10 වසර එක පාඩමක් පදනම් කරගෙන තමයි පහුගිය අවුරුදු කීපේ පුරාවටම 3වෙනි කාණ්ඩේ ප්‍රශ්න දෙක සකස් වුණේ. එතනින් ඔබ එක ප්‍රශ්නයකට අනිවාර්යෙන් උත්තර ලිවිය යුතුයි. ඒ එක ප්‍රශ්නය සඳහා ඔබට ලැබෙනවා ලකුණු 18ක්. ඔන්න මම දෙවෙනි පත්‍රය සඳහා ලැබෙන ලකුණු ටික කියලා ඉවරයි. ආකෘතියත් කියලා ඉවරයි. අපි දැන් මේ ලැබිච්ච ලකුණු ටික පොඩ්ඩක් පිළිවෙලකට ගොඩනගා ගමු. පළවෙනි කොටසට ලකුණු 30යි. දෙවෙනි කොටසට ලකුණු 72යි. තුන්වෙනි කොටසට ලකුණු 18යි. ওই ටික පිළිවෙලට එකතු කරාම ඔක්කොම ලකුණු කීයක් එනවද? 120යි. දෙවෙනි පත්‍රයට 120යි. පළවෙනි පත්‍රයට 80යි. ඒ කියන්නේ මුළු ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයට ලකුණු 200යි. 202කින් බෙදලා තමයි දයාබර දුවේ පුතේ ඔබගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය නිකුත් කරන්නේ. එහෙනම් ඔබ සාමාන්‍ය පෙළ විෂයේ ඉතිහාසයේ විෂය ධාරාවට මුහුණ දෙන්න සූදානම් වෙනවා නම් මේ විභාග ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මනා ලෙස අවබෝධ කරගන්න ඕනේ.